අද දවසේදී තාමත්ම වෙහෙස මහන්සි වෙලා මේ දානයක් සූදානම් කරගෙන මේ භාවනා මධ්‍යස්ථානයේ කරා පැමිණිලා දැන් මේ අවස්ථාව වන විට එහි අග්‍රභාගයන් අග්‍රගුණ ඇති බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සම්බුද්ධ පූජාවන් වශයෙන් පූජා කරගන්නට කටයුතු කළා. ඒ තුළින් මේ ලෝකේ පෞද්ගලික දාන අතර ඉහළම ආනිසංස ගෙන දෙන පින්කමයි සිද්ධ කරගත්තේ. ඉන් අනතුරුව මේ අෂ්ට පරිස්කාර සෙසු පිළිකර සහිත ඒ අවශේෂ දාන වස්තුන් ගරුතර මහා සංඝරත්නය අරමුණු කරගෙන සංඝ සතු දානයක් වශයෙන් පූජා කරගනිමින් ඒ උතුම් සංඝෝපස්ථානමේ පින්කම් සිදු කරගන්නට යෙදුණා. ඒ විදිහට තම තමන්ගේ ජීවිතවලට මෙලොව වශයෙන් මරණ මොහොත දක්වාම හිත හිතා සතුටු වෙන්න පුළුවන්කම ලැබෙන පරලොව සුගති සම්පත් ලබන්නටත් ඒ වගේම ප්‍රාර්ථනා රූපීව නිවැරදිව සැනසීම පිණිසත් පාරමිතා සත්‍යයක් බවට පත් කරගන්නට පුළුවන්කම ලැබෙන උතුම් පින්කමක් තමයි මේ සිද්ධ කරගන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ පින් සිද්ධ කරගන්න එක දෙවියන්ටත් දිව්‍ය ආශිර්වාද ආදී වඩා වර්ධනය කරගන්නට හේතු වෙනවා. මිනිසුන්ට ඒ ජීවිතයට අවශ්‍ය කරන ආයු වර්ණ සබ්බල ප්‍රඥා ආදී සම්පත් වඩා වර්ධනය කර ගැනීම පිණිස හේතු වාසනා වෙනවා. ස්වාමීන් වහන්සේ අරපවා චීවර පින්ඩපාත සේනාසන ගිරාණ පච්චය කියන සිව්පසයේ සුවසේ ලැබමින් ඒ පැවිදි ජීවිතය පහසුවෙන් ගත කරන්නට පින් සිද්ධ කරගෙන තිබෙන එක වටිනවා කියලා උපකාර වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට දුන්නා. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම පින පිළිබඳව හිතේ අල්මක් ඇතුව ඡන්දයක් ඇතුව කැමැත්තක් ඇතුව වාසය කරන්නට ඕන කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. පුඤ්ඤං චේ පුරිසෝ කෛරාතේතං පුනක් පුනං තම්හි ඡන්දං ච කෛරාත සුඛෝ පුඤ්ඤ සුචෝ කියලා බව දේශනා කළා. පින් කරගන්නා වූ පුද්ගලයන් කෛරාතේතං පුනක් පුනං නැවත නැවත පින් දහම් සිදු කරගන්නට ඕන. දක්ෂ ගොවියෙකු එක වතාවක් ගොවිතැන් කරලා අස්වැන්න ලබාගෙන නතර වෙන්නේ නැහැ. නැවත නැවතත් ගොවිතැන් ආදිය කරනවා. වෙළඳ ව්‍යාපාර කරන අයත් එහෙමයි. අපි රැකී ආරක්ෂාවත් වුණත් එහෙමයි. ඒ විදිහට දිගින් දිගටම මේ කටයුතු වල නිරත වෙනකොට තමයි Tamanට ජීවිතේ වඩාත් සෞභාග්‍යමත් කරගන්නට සපවත් කරගන්නට අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ වගේම තමයි පින කියන දෙයත් අපි පෙර සසර කරලා තියෙන පින් ගෙවිල යනකොට අවසන් වෙලා යනකොට අපි නැවත නැවත පින්කම් සිද්ධ කරගෙන අපේ සිත පිනෙන් පොහොසත් භාවයට පත් කරගන්නට ඕන. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ කෛරාතේතං පුනක් පුනං කියලා. නැවත නැවත බින්දහන් සිද්ධ කරගන්නට ඕන කියන එක. තම්හි ඡන්දංච කෛරාත පින පිළිබඳව හිතේ ඡන්දයක් තියෙන්නට ඕන, කැමැත්තක් තිබෙන්නට ඕන. යම් කිසි දෙයකට අපිට කැමැත්තක් ඇති වෙනොත් තමයි අපිට මේ දේවල් ලබා ගන්න උත්සාහ කරන්නට කටයුතු කරන්නේ. ඉතින් ඒ වගේම පින පිළිබඳව කර්මඵල විශ්වාසය ඇතිව ඒ විදිහට පින්පව අදහන විශ්වාස කරන සත්පුරුෂයන්ට තමයි පවින් වැළපීලා පිනේ කුසලයේ ජීවිතය යොදවන්නට කටයුතු කරන්නට උත්සාහවන්ත වෙන්නේ. ඉතින් ඒ නිසා පින පිළිබඳව ඡන්දය තියෙන්නට ඕන.
සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ පින් සිද්ධ කරගන්නවාය කියන එකේ අර්ථය තමයි තේරුම තමයි ජීවිතයට සැප රැස් කරගන්නවාය කියන එක. ඉතින් අපි ලෝකේ කවුරුත් සැප කියන දේ තමයි හොයන්නේ. හැම තප්පරයකම හැම මොහොතකම හැම ඉරියව්වකම අපි සැප සතුට දෙක හොයනවා. දුක කියන දෙයට අපි කවුරුත් කැමති නැහැ. දුක අපි කවුරුත් ප්‍රතික්ෂේප කරනවා, පිළිකුල් කරනවා. ඉතින් එහෙමනම් බුදුහාමුදුරු දේශනා කළේ අපිට යම්කිසි දෙයක් අකමැති වූ පමණකින් ඒ දේ නොලැබී තිබෙන්නේ නැහැ. අපි යම්කිසි දෙයක් කැමති වූ පමණකින් අපි යම් දේවල් යාඥා කළා කියලා, ප්‍රාර්ථනා කළා කියලා, කැමතුණා කියලා එපමණකින් ඒ දේවල් අපිට ලැබෙන්නේ නැහැ. ඒකට බුදුහාමුදුරු දේශනා කළේ ඒවා ලබන්න හේතු වෙන ප්‍රතිපදාවන් තුල ගමන් කරන අයට ඒවා නිරායාසයෙන්ම ලැබෙනවා. ප්‍රාර්ථනා කළත් නැතත් ඒ ලබන්න පුළුවන්කම තිබෙනවා. ඒකට හේතු අපි උපදවගෙන තිබෙනවා නම්, හේතු අපි සකස් කරගෙන තිබෙනවා නම්, ඉතින් අන්න සැප ලබන්නට හේතුව වශයෙන් බුදුහාමුදුරු දේශනා කළේ පින. ඉතින් ඒ නිසා මා භික්ඛවේ පුඤ්ඤානම් බාහිත කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මහණෙනි පිනට බය වෙන්නට එපා. පින් කරගන්නට බය වෙන්නට එපා. පින් සමහරු කියනවා පින් කරගත්තම සසර දික් වෙනවා කියලා. දිව්‍ය ලෝක ආදී තුල උත්පත්ති ලැබුවත් සසර තව දික් වෙන එක තමයි පින් කරගන්නම වෙන්නේ. ඒ නිසා නිවන් දකින්නයි මහන්සි ගන්න ඕනේ. පින් කර ඉඳලා හරියන්නේ නැහැ කියලා මේ විදිහට සමහර අය ධර්මයේ පිළිබඳ, බුද්ධ වචනය පිළිබඳව හරි ආකාරයෙන් අවබෝධ කර නොගෙන වැරදියට අල්ල ගැනීම නිසා ඒ විදිහට අදහස් ප්‍රකාශ කරන අවස්ථාවන් අපිට අහන්නට දකින්නට ලැබෙනවා. නමුත් බුදුහාමුදුරු දේශනා කළේ මේ පින කියන දෙය තුලින් සැප විපාක ලැබුණත්, දිව්‍ය සැප සම්පත් ආදී තමන්ට සසර ජීවිතය තුළදී ලබන්නට හේතු වාසනා වුණත්, ඒක වක්‍රාකාරයෙන් අපේ ජීවිතයට නිවන් අවබෝධ කරගන්නටත් උපකාරක වෙනවා. දිව්‍ය සම්පත් ලබන්න විතරක් නෙවෙයි, මනුෂ්‍ය සම්පත් ලබන්න විතරක් නෙවෙයි, නිවන් සම්පත් ලබන්නටත් පින ප්‍රයෝජනවත් වෙන බව, උදව් වෙන බව, උපකාර වෙන බව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට දුන්නේ. මානුෂිකා සම්පatti දේවලෝකේච යාරති යාච නිබ්බාන සම්පatti සබ්බමේතේන ලබ්බති කියලා දේශනා කළේ. දාන ආදී පින්දහන් සිදු කරන අයට මනුෂ්‍ය සම්පත් ලැබෙනවා, දිව්‍ය සම්පතුත් ලැබෙනවා, නිවන් සම්පත් ලබන්නට පුළුවන්කම ලැබෙනවා කියලා. ඉතින් පිනතුනේ නිවන් දකින්නට උනත්, එහෙම නැත්නම් අපිට මේ බ්‍රහ්මචර්යාව, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිවන් මඟ පුරුදු පුහුණු කරන්නට උනත් ඒකට සුදුසු පරිසරයක, සුදුසු ආත්ම භාවයක අපි උත්පත්ති ලැබලා සිටින්නට ඕන. නිරයේ උපත ලැබලා හිටියොත්, තිරිසන් ලෝකයේ උපත ලැබලා හිටියොත්, පෙරේත අසුර ලෝකවල උපත ලැබලා හිටියොත් ඒ අයට පින් කරගන්න පුළුවන්කමවත් නැහැ. නිවන් මඟ ගමන් කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ වගේම අනිත් කාරණාව තමයි මනුෂ්‍යයන් අතර, දෙවියන් අතර උත්පත්ති ලැබුවත් මිත්‍යා දෘෂ්ටික වෙලා, එහෙම නැත්නම් අසත්පුරුෂයන්, පාව මිත්‍රයන්ගේ ඇසුර තුල ජීවත් වන්නට සිද්ධ වෙලා තිබෙනවා නම් එබඳු කෙනාටත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා හිටියත්, මහරහතන් වහන්සේලා හිටියත්, සී සද්ධර්මයේ ලෝකේ ප්‍රකාශ වුණත් ඒ අයට ධර්මය දකින්න, අවබෝධ කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා පින්දහන් සිදු කරගත්ත අය හොඳ සුගතිආත්ම භාවයන් තුළ උත්පත්ති ලැබෙන විතරක් නෙවෙයි, අපි මෙබඳු පින්කම් සිදු කරලා ප්‍රාර්ථනා කරන අපිට නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය මේ පින් බලයෙන් සැලසේවා කියලා. ඒ වගේ අපි මේ කරගන්න පින
ඉදන් මේ පුඤ්ඤාන ආසවක්ඛ්‍ය වහන්නෝතෝ කියලා නිවන් අවබෝධ කර ගැනීම පිණිස පාරමිතා ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. අන්න ඒ විදිහට අවබෝධයක් ඇතිව එබඳු ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙන දාන ආදී පින්දහම් සිද්ධ කරගන්න උදවියට ඒ හේතු කොටගෙන සසර කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය නිරතුරුවම ලැබෙනවා. ඒ වගේම ඒ සුගති සම්පත් ආදී ලැබෙමින් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් නිවන් මඟ පුරුදු කරගෙන සසර ගමන කෙටි කරගන්නට අවස්ථාව පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්කම් කරන අයට අන්න ඒ විදිහට ආනිසංස ඵල විපාක ලබන්නට හේතු වාසනා වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේලා පින පිළිබඳ මහත්සේ අගය කරලා තිබෙන්නේ. පින්කම් සිද්ධ කරගන්නටයි කියලා සත්වයන්ට අවවාද අනුශාසනා කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි තුනුරුවන් සරණ ගියපු ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදියට බුද්ධ වචනේ අදහන අය විදියට කර්මඵල විශ්වාස කරන අය විදියට තමයි මේ විදියට අපේ ජීවිතය තුළින් විවිධාකාරයෙන් ඉඩ ලැබිච්ච අවස්ථාවන් වලදී පුළුවන් විදියට ශක්ති පමණින් සිත කය වචනයන් වෙහෙසවා දාන සීල භාවනා ආදී පින්දහම් සිද්ධ කර ගැනීම සඳහා කටයුතු කරනු ලබන්නේ. ඉතින් මේ පින්නතුනොත් ඒ විදියට මේ භාවනා මධ්‍යස්ථානය මුල් කරගෙන මහා සංඝ රත්නය සුදු නිසුරු කරගෙන වරසයට කිහිප වතාවක්ම මේ වගේ දාන ආදී පින්දහම් සිද්ධ කරමින් ඒ වගේම විහාරස්ථානයේ දායකත්වයන් ලබාගෙන කටයුතු කරමින් නොඑක ආකාරයෙන් තමන්ගේ ජීවිතයට පින්දහම් සිද්ධ කරගන්නට කටයුතු කරනවා. ඉතින් ඒ පිළිබඳව හිතලා කල්පනා කරලා තම තමන්ට බොහෝ සෙයින්ම සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළින් අපි ප්‍රයෝජන ගන්නවා. කලාතුරකින් අපි මුණ ගැසිලා තිබෙන උතුම් සම්බුද්ධ ශාසනය තුළින් අපි ප්‍රයෝජන ගන්නවා කියලා හිතලා ඒ විදිහට තමන්ට සතුටු වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් එහෙමනම් දැන් මේ අවස්ථාවේදී කල්පනා කරගන්නට මේ අද දහවලත් මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ දානේ සූදානම් කරගෙන පැමිණිලා බුදුරජාණන් වහන්සේ උදෙසා උපස්ථාන කරමින් බුද්ධ පූජාවන් පවත්වමින් මහා සංඝ රත්න උදෙසා උපස්ථාන කරමින් සංඝෝපස්ථාන සිද්ධ කරමින් ඒ වගේම පිරිත් ධර්මයන් ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණය කරමින් මේ ආකාරයෙන් නොඑක ආකාරයෙන් තම තමන්ගේ සිත සතන් තුළ බොහෝ පින් සිතුවිලි කුසල් සිතුවිලි ජනිත කරගන්නට කටයුතු කරන්නට යෙදුණා. ඉතින් එම්නම් දැන් මේ සිද්ධ කරගත් සියලු පුණ්‍ය ශක්තියන්ගේ බලයත් රත්නත්‍රයේ ඒ ගුණාශිර්වාදයත් දෙවියන්ගේ දේවාරක්ෂාවත් සැලසීම තුළින් මේ පින්වත් හැම දෙනාගේම සජීවත් වාසය කරන මව්දෙමෝපියන් ආදී හැම දෙනාගේම දූ දරුවන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාගේම ජීවිතවලටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. අපල උපද්‍රව කරදර බාධක ලෙඩ දුක් ග්‍රහ දොස් දුරු වේවා. කරන කෙරෙන ලබන රැකී ආරක්ෂාදී කටයුතු දරු මුණුබරන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දිනෙන් දින දියුණු භාවයටම පත් වේවා. දැහැමි සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගෙන සසර ජීවිතත් සපවත් කරගෙන කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රයත් නිරතුරු ලබමින් වහවහ සසර දුකින් අත මිදලා උතුම් නිවනෙන් සැනසීම පිණිසද මේ පුණ්‍ය ධර්මය හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාවේදී මේ පින්වත්තුන්